හරියන ඉතින් අද අපි කතා කරමු ඔයාගේ ෆෝන් එක ඉන්ස්ටෝල් ඉම්ප්‍රූව් කරන ඇප් පහක් ගැන. මේ ඇප් පහ ඔයාගේ ෆෝන් වලට ඉන්ස්ටෝල් කරගත්තොත් ඔයාගේ ෆෝන් එකත් ලේසියෙන්ම ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. ඉතින් අනේ වැඩි කතා නැතුව අපි යමු ඇප් පහ මොනවද කියලා බලන්න. එහෙනම් දිගටම වීඩියෝත් එක සෙට් වෙලා ඉන්න. ඉතින් මගේ ඇප් ලිස්ට් එකේ පළවෙනි ඇප් එක තමයි Google File කියන ඇප් එක. ඊළඟට මෙන්න මේ ඇප් එක ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගත්තොත් ඔයාගේ ජංක් ෆයිල් ඒ වගේම කියන්නේ ඔයාට අවශ්‍ය නැති ෆයිල්ස් ඔයාට ලේසියෙන්ම ක්ලීන් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට ඔෆ්ලයින් ෆයිල්ස් ෂෙයා කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔයාගේ ස්ටෝරේජ් එකත් ඉදිරි කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ Google File කියන එකට වෙනම ඔයාට cloud storage එකක් හදාගැනීමේ හැකියාව තියෙනවා. ඒ ස්ටෝරේජ් එක ඔයාලට යූස් කරොත් ඔයාගේ ෆෝන් එකට එන ඩිෆෝල්ට් ස්ටෝරේජ් එක ඔයාලට ලේසියෙන්ම ඉදිරි කරගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ වැදගත්කම නිසා මම මේ Google File කියන ඇප් එක මගේ ලිස්ට් එකේ පළවෙනියට තෝරගෙන තියෙනවා. හරියට ඉතින් අපි බලමු අපේ ලිස්ට් එකේ දෙවෙනි ඇප් එක මොකක්ද කියලා. හරියට ඉතින් මගේ ලිස්ට් එකේ දෙවෙනි ඇප් එක තමයි Microsoft Lens කියන ඇප් එක. ඊළඟට මෙන්න මේ ඇප් එක හරහා ඔයාලට වැදගත් වෙන ડોකියුමන්ට් එකක්. වැදගත් වෙන්නේ මේ ඕනම ડોකියුමන්ට් එකක්. හරිද? ඕනම ડોකියුමන්ට් එකක්, රිසිට් එකක්, නෝට් එකක් ලේසියෙන්ම ස්කෑන් කරලා high quality PDF එකක් බවට කන්වර්ට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට මෙන්න මේ ඇප් එකේ වාසිය තමයි අනිත් ස්කෑන් වලින් දෙන PDF වලට වඩා ගොඩක් quality එකකින් වැඩි PDF ලබා ගැනීමේ හැකියාව තියෙන මෙන්න මේ Microsoft Lens කියන ඇප් එකේ. ඊළඟට මෙන්න මේ නිසා මම මේ ඇප් එක මගේ ලිස්ට් එකේ දෙවෙනියට තෝරගෙන තියෙනවා. හරියට ඉතින් අපි බලමු අපේ ලිස්ට් එකේ තුන්වෙනි ඇප් එක මොකක්ද කියලා. හරියට ඉතින් මගේ ලිස්ට් එකේ තුන්වෙනි ඇප් එක තමයි මෙන්න මේ Notion කියන ඇප් එක. ඊළඟට මෙන්න මේ ඇප් එක හරහා notes, documents, project වගේ දේවල් manage කරගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට මම මේ දේ කිව්වට ඔයාලට තේරෙන්නේ නැති වෙයි. ඒ වුණාට ඔයා මේ නිකමට මේ ඇප් එක සතියක් විතර use කරලා බලන්න. ඔයාගෙනම ලොකු ඉම්ප්‍රූව් එකක් දැනේ. ඊළඟට ඒ හින්දා මෙන්න මේ Notion කියන ඇප් එක මම මගේ ලිස්ට් එකේ තුන්වෙනියට තෝරගෙන තියෙනවා. හරියට ඉතින් අපි බලමු අපි ලිස්ට් එකේ හතරවෙනි ඇප් එක මොකක්ද කියලා. ලිස්ට් එකේ හතරවෙනි ඇප් එක තමයි Snapseed කියන ඇප් එක. මේ ඇප් එකෙන් වෙන්නේ ඔයාට quality නැති ෆොටෝ එකක් වුණත් ප්‍රොෆෙෂනල් මට්ටමේ quality එකකට edit කරගැනීමේ හැකියාව තියෙනවා මෙන්න මේ ඇප් එක use කරලා. ඊළඟට ඒ වගේම තමයි මෙන්න මේ ඇප් එකේ තියෙන ලොකුම වාසිය තමයි මේ ඇප් එක තනිකරම free ඇප් එකක්. ඊළඟට අනිත් editing software apps වගේ දේවල් අපි paid කරලා ඒ version එක buy කරලා තමයි edit කරගන්න ඕනේ. ඊළඟට මෙන්න මේ ඇප් එක සම්පූර්ණයෙන්ම නොමිලේ අපිට ඕනම quality නැති ෆොටෝ එකක් එහෙම නැත්නම් quality ෆොටෝ එකක් ඕනම දෙයක් edit කරගැනීමේ හැකියාව දෙන ප්‍රොෆෙෂනල් මට්ටම වෙනකම්. ඊළඟට මේ හින්දා තමයි මම මේ ඇප් එක මගේ ලිස්ට් එකේ හතරවෙනියට තෝරගත්තේ. ඊළඟට අපි බලමු අපේ ලිස්ට් එකේ පස්වෙනි ඇප් එක මොකක්ද කියලා. මගේ ලිස්ට් එකේ පස්වෙනි ඇප් එක තමයි Google Authenticator කියන ඇප් එක. ඊළඟට මෙන්න මේ ඇප් එක නම් ගොඩක්ම වැදගත් වෙන්නේ ඔයාගේ Gmail account වලට තමයි. ඊළඟට මෙන්න මේ ඇප් එක use කරලා ඔයාගේ Gmail එකේ security එක දෙගුණකින් වැඩි කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට ඒක වෙන්නේ කොහොමද කියලා මම ඔයාලට වෙනම වීඩියෝ එකකින් ගෙන්නම්. මේක මම app review කියන වීඩියෝ එකකින් දා ඒ ගැන මම කියන්නේ. ඊළඟට මෙන්න මේ ඇප් එක හරහා ඔයාගේ Gmail මේ ඇප් එකෙන් sign in වෙලා ඒ Gmail එකෙන් ඔයාට security එක වැඩි කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට මෙන්න මේ ඇප් එක use කරොත් ඔයාගේ Gmail එක hack වීමේ සම්භාවිතාවය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඊළඟට ඒ හින්දා මම මේ ඇප් එක පස්වෙනියට තෝරගෙන තියෙනවා. ඉතින් අනේ කොහොමද අදගෙන අපේ වීඩියෝ එක. ඊළඟට මම හිතනවා ඔයාලට ලොකු දැනුමක් එකතු වෙන්න ඇති කියලා මම අදගෙන අපේ වීඩියෝ එකෙන්. ඊළඟට ඔයාලටත් එහෙම හිතෙනවා නම් වීඩියෝ එක like කරලා channel එක subscribe කරලා ඔයාලගේ අදහස් පහලින් comment කරන් යන්න. මොකද එහෙම වුණොත් තමයි ඔයාලගේ අදහස් මොනවද කියලා මට දැනගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් යාළුවනේ ඉතින් අදගෙන අපේ වීඩියෝ එක ඉවරයි. channel එකත් එක්ක දිගටම set වෙලා ඉන්න. එහෙනම් හැමෝටම ජය වේවා.